මට ආසයි අතල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දෙනෙනා විට නුඹට මට තුරුල සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම හයි හයි කොහොමද? අනේ ඉතින් ගොඩ දවසකින් පස්සේ අලුත් vlog එකක් කරන් ආවා. මේ ඉතින් අපි දෙන්නට නිවාඩු දවසක්. අපි දෙන්නට නෙමෙයි එයාට නිවාඩු දවසක්. එයාගේ නිවාඩු දවසේ අපි දෙන්නා පොඩි ගමනක් ගියා. ඒක මතකයක් විදිහට මට හිතුණා vlog එකක් ගේන්න ඕනි කියලා. මතකයක් විදිහට තියාගන්න ඕන මට. හැබැයි එයා නම් කැමති නෑ ඉතින් එහෙම වීඩියෝ කරනවට. එයාගේ බලවත් අකමැත්ත මත තමයි මම මේ වීඩියෝස් ගත්තේ. සමහර තැන්වල තියෙනවා මට බනින ඒවත්. මං කිව්වත් ඒවත් දානවා කියලා. කොහොම හරි මට ඕනි මේවා පස්සේ කාලෙක ආපහු බලන්නනේ. ඉතින් මං කිව්වා මේවා ආපහු පස්සේ කාලෙක බලනකොට ඔයාට සතුටු හිතෙයි මේවා වීඩියෝ කරාට කියලා. දැන් කොච්චර අකමැති වුණත් මං දන්නවා පස්සේ කාලෙක මේවා බලනකොට එයාටත් සතුටු හිතෙයි මම මේ කරපු දේ ගැන. අපි අද මේ යන්නේ අපි මේ ඉන්නේ හපුතලේ. ඔය තියෙන්නේ අපි දෙන්නගේ අලුත් ගමන් සංගයා. මේ පාර අයිනේ චූටි ලස්සන මල් ටිකක් තිබුණා. මට ඉතින් හිතුණා පාර අයිනේනේ තිබුණේ 2-3ක් හදාගන්න. ඒක ඉතින් යනකම් මතේ තියාගෙනම මගේ වීඩියෝ එකත් ලස්සන වෙන්න, අපේ දවසත් ලස්සන වෙන්න ඔහොම මතේ තියාගෙන ගියා. ඇත්තටම ඉස්සල්ලාම අපි දෙන්නට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ හපුතලේ පැත්තටම යනකොට අපි දැක්ක මෙන්න මෙතන බඹරකන්ද ඇල්ල තියෙනවා කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. ඉතින් ඊට පස්සේ අපි හිතුවා එහෙ යනවා කියලා. ඔන්න ඔය ඈතින් පේන්නේ බඹරකන්ද ඇල්ල. ඒක මේ දවස්වල නම් වැස්ස නැති නිසා වතුර ගොඩාක් නෑ. හැබැයි ලංකාවේ උසම ඇල්ලනේ ඉතින් බඹරකන්ද ඇල්ල. ඒ නිසා ඉතින් අපි ගියා යන පාර මාරම ලස්සනයි. ඔය තියෙන යන පාර ටිකක් උඩට නගින්න තියෙනවා ටිකක් මහන්සි. හැබැයි මාර ලස්සනයි ඒ පරිසරය. මං ඉතින් ගෙදරටම වෙලා ඉඳලා මේ දවස් ටිකේ අලගෙඩිය වගේ තව ටිකක් මහත් වෙලා ඒ වගේම මේ ඇවිදින්න හොර වෙලා ඉන්නේ. මෙයා ඉතින් මාවත් ඇදගෙන තමයි මාරුවෙන් උඩට ගියේ. ඒ වුණාට අමාරුවෙන් හරි ගියාට පාඩු නෑ. මාර ලස්සනයි එතන. හැබැයි තව ටිකක් විතර වතුර වැඩි වෙලා තිබුණා නම් ඊට වැඩිය ලස්සන වෙයි. එතන හිටපු අංකල් කෙනෙකුත් කිව්වේ මේ දවස්වල වැස්ස නැති නිසා තමයි වතුර අඩු කියලා. දවස් 2-3ක් වැස්ස ආවා නම් ගොඩාක් වතුර එනවා කියලාත් කිව්වා. අපි වෙනදා කොහේ හරි ට්‍රිප් එකක් යනකොට අපේ යාළුවෝ දෙන්නත් එක්ක යන්නේ. අද ඉතින් අපි දෙන්න ඒ දිනව හලලා තමයි ගියේ. ඔය ඔතන ඉඳන් අපි කරන්නේ එයාලට පොඩ්ඩක් ජෙලස් කරවන්නත් එක්ක වීඩියෝ කෝල් එකක් ගත්තා. ඊට පස්සේ ආයේ මේ පේනවනේ මූණෙම මාර මහන්සි පාටයි. මහන්සියෙන් ඉතින් අපේ ලස්සන ඩෙස්ටිනේෂන් එකට ගියා. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා.
අපි එතනට ගිහින් ටික වෙලාවක් එතන හිටියා. ඊට පස්සේ පුළුවන් ඔක්කොම ඇක්ෂන් ටික දාගෙන ෆොටෝස් ටික ගහගත්තා. අපි පතාවා වගේ දින්වියයි. එතන ටික වෙලාවක් ඉඳලා අපි ආපහු ගෙදර එන්න ආවා. ඊට පස්සේ අපි මේ කෑම ගන්න නැවතුණා. මේ වෙලාවේ හවස 5ට විතර. ඔන්න අර මං කිව්වේ වීඩියෝස් ගන්නවා කියලා බයිනවා කියලා. ඔන්න ඔය මට බයින වෙලාවක්. මං කිව්වා මේව පස්සේ බලනකොට ඔයා මට හොඳ කියයි කියලා. බලමුකෝ පස්සේ කාලෙක. ඒකට මම මේ වීඩියෝ එක පෙන්නන්නම්කෝ. ඔය තියෙන්නේ අපි කන්න ගත්ත දේවල්. ඒ ටික ටටක් ගාලා කාලා අපි ඉතින් ගෙදරින් පිටත් වුණා. මගේ ජීවිතේ තව එක ලස්සන දවසක් මාත් එක්කම ආදරෙන් බෙදාගත්ත ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙමත් දවසක මගේ ජීවිතේ පොඩි කොටසක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. හීනකින් හෝ තවකෙකුට ඔබ නොදීමි මං. ඉක්මෙන්න සංසාරේ පින් මදිවනම් අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්. අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්. දුර යන්න සිතුවාට සැඟවී හොරින් ඔබ නැතයිව